යාළුවනේ ඔයාලට කොහමද මම නිමාලි මගේ හිතේ තිබුණා පොඩි බලාපොරොත්තුවක් YouTube channel එකක් කරන්න. ඒක මං ඉෂ්ට කරගත්තා. ඉතින් මං මගේ පළවෙනි වීඩියෝ එක හැටියට දාන්නේ මගේ ගමේ පන්සල කෝට රජමහා විහාරයේ. කෝට රජමහා විහාරයේ තිබෙන ඒ සුන්දර ලස්සන ඓතිහාසික වටිනාකමක් තියෙන යම් දේවල් තියෙනවනේ. ඒ දේවල් මම වීඩියෝ කරලා ඔයාලට දානවා. ඕගොල්ලෝ ඒක බලලා මට සහයෝගය ලැබලා දීලා මාව දිරිගන්වන්න මට කමෙන්ට් එකක් දෙන්න. ඉතින් එතකොට තව තවත් මට ලස්සන වීඩියෝස් ගේන්න පුළුවන්. කෝට රජමහා විහාරස්ථානයේට ඇවිල්ලා මේ පන්සල ගැන ඉතින් පොඩි හැඳින්වීමක් කරලා ඉතින් මේ පන්සල ගැන ඉතින් හැමෝම දන්නවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් මට හිතුණා පොඩ්ඩක් මේ විහාරයේ තියෙන විශේෂ දේවල් ගැන පොඩ්ඩක් කතා කරලා මගේ යාළුවොත් එක්ක බෙදාගෙන මේ පොඩි වැඩසටහනක් කරන්න. අද ඉතින් අපි ආවට මේ මගේ වීඩියෝ එක කරගන්න මේ පන්සලේ පොඩි කලබල ගතියක් තියෙනවා. අර උපසම්පදා පින්කම තියෙනවනේ. ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන අතරේ තමයි මගේ මේ වීඩියෝ එක කරන්නේ. කමක් නැහැ. ඉතින් අපි කොහොම හරි කරගමුකෝ. යන් ඉස්සරහට යන්. එන්න. මේ තියෙන්නේ මේ අපේ මේ කෝට රජමහා විහාරයේට තවත් සම්පතක්. මේක රජ කාලේ ඉඳන්ම පැවතගෙන එන මේ පුරාණ කතරගම මේ දෙවිඳුන් වෙනුවෙන් විසු දෙවිඳුන් වෙනුවෙන් සිද්ධ කරලා තියෙන දේවාලය. ඉතින් මේකට මේ දේවාලයට පැමිණෙන බැතිමතුන් වැඳලා තම තමන්ගේ හිතේ තියෙන අරමුණු බලාපොරොත්තු ගැන හරි ඉතින් බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරනවා. මේ දේවල් ඒ විදිහට මිෂ්ට සිද්ධ වෙනවා කියලා ඉතින් ජනප්‍රවාදයේ තියෙනවා. ඒ වගේ පොඩි අත්දැකීම් මටත් තියෙනවා. මොකද මේ ගම් ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් හැටියට මම පන්සලට ආවොත් මේ දේවාලයට ඇවිල්ලා කතරගම දෙවියන් වෙනුවෙන් විසුණු දෙවියන් වෙනුවෙන් ඉතින් පහනක් පත්තු කරලා අඳුඟුරක් පත්තු කරලා ඉතින් වැඳලා යනවා. ඒ දේවල් වලින් ඉතින් අපිට තියෙනවා ඉතින් සහනයකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ විසුණු දේවාලය මේ කතරගම දේවාලය මේක රජ කාලයේ ඉඳන්ම ප්‍රවර්තන පැරණිම දේවාලය තමයි. මේක මේ ඉස්සරහ මේ තිරේ දාලා තිබුණාට දෙවියන්ගේ ඊට පිටිපස්සේ තියෙනවා විශාල කළු ගලක්. ඒ කළු ගලේ නෙලලා තියෙනවා විෂ්ණු දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ ලොකු ප්‍රතිමා දෙකක්. ඒකට ඉතින් ගැහැණු අයට නම් යන්න බෑ. සාමාන්‍යයෙන් දැන් මේක පූජා පවත්වන වෙලාවට මේ කපු මහත්තුරු එතෙන්ට ගිහිල්ලා මල් පහන් පූජා කරලා පූජාවට කියලා පුද පූජා පවත්වලා ඒ ගරු බුහුමන් දක්වනවා. ඉතින් මෙතන පිටිපස්සේ තියෙන මේ විශාල ගලෙන් නෙලන ලද්ද කළු ගලෙන් නෙලන ලද්ද කතරගම දෙවියන්ගේ විසුණු දෙවියන්ගේ තේ ප්‍රතිමා දෙක පැරණි රජ කාලයේ ඉදිවෙච්ච එකක් හැටියට තමයි ඉතින් අපි විශ්වාස කරන්නේ. අපේ විහාරස්ථානයේ තියෙන සුවිශේෂම ස්ථානයක් තමයි බුදුමැදුර. බුදුමැදුරේදී මේ අටවිසි බුදුවරු ඉන්නවා. හැමදාම හවසට අටවිසි බුද්ධ පූජාව තියෙනවා. ඒ වගේම මේ බිත්තිවල ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා. මේ ජාතක කතාවල් එක එක ජාතක කතා චිත්‍ර ඇඳලා තියෙනවා. මේ නාලාගිරි ඇතු ගමනය, ලක්දිව මෙහි සස්න පිහිටවීම, පටාචාර කතා වස්තුව, ඒ වගේ මේ විශාල මේ බිතු සිතුවම් මේ බිත්ති පුරාම ඇඳලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි.
දැන් අපි ආවා බුදු මැදුර තුලට. බුදු මැදුරේ පිරිනුවන් පාන අවස්ථාව නිරූපණය වෙන විශාල බුදු පිළිමයක් තියෙනවා. ඒ වගේම බුදුවන අවස්ථාව පෙන්වුම් කරන බුදු පිළිමයක් තියෙනවා. ඉතින් අර අපි කලින් හිටියේ පිටිපස්සේ මේ බුදු මැදුර පිටිපස්සේ තියෙන රූප තමයි ඒ කලින් ගත්තේ. දැන් මේ බුදු මැදුර ඇතුළත බලන්නකො ලස්සන කොච්චර සුන්දරද හිත නිවෙනවා. ඉතින් හරිම ආසයි මේ තැනකට ආවම මේ හරිම ආසයි. මම නම් හරිම ආසයි මේ පන්සලට. කෝට්ටේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි ඉතින් හරි වාසනාවන්තයි මේ වගේ පන්සලක් අපේ ගෙවල් ළඟ තියෙන එක ගැන. යාළුවනේ අපි දැන් ආවේ දැඩිමුණ්ඩ දේවාලයට. දැඩිමුණ්ඩ දේවාලය කියන්නේ කෝට්ටේ රජමහා විහාරයේ තියෙන තවත් සුවිශේෂීම ස්ථානයක්. මෙතන නාබෝධිය දැඩිමුණ්ඩ දේවාලය කියන්නේ මිනිසුන්ගේ සිත් ගත්ත මිනිසු හරීම ගෞරවයෙන් ඇවිල්ලා වැඳලා කරලා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න දරන උත්සාහයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මිනිසුන්ට තියෙන ප්‍රශ්නවලදී පණ්ඩක් ගෙට ගහලා ඒක කියලා වැඳලා බොහොම පිරිසිදු සිතින් ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කිව්වහම අනිවාර්යෙන් ඒක ඉෂ්ට සිද්ධ වෙනවා. මොකද මෙතන හරිම සත්‍යයි. සත්‍ය බවක් තියෙනවා. මේ ගමේ මිනිස්සු විතරක් නෙමෙයි පිට පළාත්වල සෙනගත් ඇවිල්ලා මෙතන බාරහාර වෙලා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නවා. එහෙනම් අපි යන්නේ මේ පන්සලේ ඉන්න අලි ඇත්තු ටික බලන්න. එන්නකෝ යන්න බලන්න. මේ පන්සලට තියෙන ඉතාම සුන්දර වස්තුවක් තමයි මේ පන්සලේ ඉන්න ඇතා. ඇතාවත් බලලා තව අලියෙකුත් ඉන්නවා. එයාවත් බලලා අපි මේ පැත්තේ චුට්ටක් ඇවිදලා යමුකෝ. යා